මොකද්ද මේ යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ? යෝනිසෝ මනසිකාරයේදී කරන්නේ ඉගෙනගත් ධර්මයට අනුකූලව කල්පනා කරනවා. ධර්ම කරුණු ගැඹුරින් හිතනවා. මේ නිසා තමයි කර්මයට විපාකයක් තියෙන්නේ. මේ නිසා තමයි මට උප්පත්තියක් තියෙන්නේ. මේ ආදී ලෙසට තමයි කෙලෙස් ප්‍රහාණය වන්නේ. දෘෂ්ටිය ඍජු කරගැනීමෙන් හිතනවා. හොඳ වැදගත් ධර්ම දේශනාවකට යන්න තියෙනවා. ටීවී එකේ මැච් එකක් යනවා. මේ මානසිකාර කරනකොට අන්න ධර්ම ශ්‍රවණේහි ප්‍රයෝජන ඔබ හිතුවා නම් ඒක යෝනිසෝ මානසිකාරයක්. ගෙදරට යම් සතෙක් ඇවිල්ලා බාදයි. කුරුමි සතෙක් මැරුවා නම් ලේසි වැඩේ. ඉවරයි මැරුවා විසික් කරා. අතනදී අල්ලගෙන ගිහිල්ලා පැත්තකින් තියලා ලොකු මහන්සියක් වෙන්නට ඕන. මේ වෙලාවේදී සතාගෙන් මරලා හරි නිදහස් වීම කරදරයක් නෑ මට වැඩ ටික කරගන්න යන්න පුළුවන් කියලා හිතුණා. අන්න අයෝනිසෝ මනසිකාරය. වැරදි ලෙස මනසිකාර කිරීම නිසා තමයි මිත්‍යා දෘෂ්ටියටපත් වෙන්නේ. යම් කිසි වැඩක් කරන්න යනකොට මේ වැඩේ කිරීම නිසා මට සිද්ධ වෙන ප්‍රයෝජනය, ලාභය, පාඩුව, ගුණේ දියුණුව, ගුණේ පිරි මේක කල්පනා කරන්නට ඕනේ. දැන් කවුරු හරි මිනි මරලා සල්ලි හොයනවා නම් එයාට හිතෙනවා නෑ මම මේ ධනය හොයලා මේ විදිහේ සැප විඳිනවා. මොන ක්‍රමයෙන් හරි බෞද්ධයෙක් වුණත් අබෞද්ධයෙක් වුණත් වැරදි ක්‍රමයට හිතලා අයෝනිසෝ මනසිකාරයේ සිද්ධ කරලා වැරදි දෙයක් සිද්ධ කළොත් කර්ම විපාකෙ හම්බ වෙනවා. බෞද්ධයෙක් නොවුණත් හරි විදියට හිතලා හරි දෙයක් කරලා හොඳ වැඩක් සිද්ධ කළොත් ඒකට සැප විපාකෙ හම්බ වෙනවා. ඒක අවබෝධ කරගත්ත කෙනා දන්නවා මනුස්ස ලෝකෙ විතරක් නෙවෙයි දිව්‍ය බ්‍රහ්ම තලවල පවා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණත්‍රය නොඅඩුව තියෙනවා. දැන් වැදගත් බලන්න මේ යෝනිසෝ මනසිකාරයේ එන්නට නම් ධර්ම ශ්‍රවණයක් තියෙනවා. යම් ලෝකෝත්තර ලෞකික සැප ලබනවා නම් ආධ්‍යාත්මිකව ඒ සියල්ලෙහි මූලය බුදුන්ගේ බුද්ධත්වය. යෝනිසෝ මනසිකාරයේ anu නිවැරදි චින්තනය සැලසුම් කරනවා. මම අසවල් තැනට ගිහිල්ලා අහවල් කාලේ භාවනා කරනවා. ඒක සම්මා සංකල්පය. ධර්මයට අනුකූලව මේක කුසල් අකුසල් තියෙන්නේ මේ නිසා, කර්ම රැස්වන්නේ මේ නිසා, පුනරුත්පත්තියක් සිද්ධවන්නේ මේ නිසා, මේ ආදී ලෙසට ඉගෙනගත් ධර්මයන් හිත තුළ නැවත නැවත මනසිකාර කරමින් ඒවායේ සත්‍යතාවය තේරුම් ගන්නවා. ඒ වගේ මේක ඥාන සංප්‍රයුක්ත චිත්තෝත්පාදයක්. මොකද්ද මේ යෝනිසෝ මනසිකාරයේහි පදනම? ධර්ම ශ්‍රවණය. හිතනකොට සාමාන්‍යයෙන් මිනිස්සෙක් හිතන්නට ඕනේ යම් කිසි පදනම් සහිත දැනුමක ඉඳලා. අහසට හිතනවා වගේ හිතන්නට බෑ. හරි අමාරුයි ඒක. සංකල්පයක් හිතන එක. එහෙම හිතන්නට පුළුවන් දෙකොටසක් ඉන්නවා. පස්චිම භවික මහා බෝධිසත්වවරුයි පස්ප්‍රත්‍යේක බෝධිසත්වවරුයි. චින්තාමේ වශයෙන් මේ ධර්ම මාර්ගයේ හිතලා ගන්නවා. ඒක පුළුවන්. උන්ට ධර්ම ශ්‍රවණය ඕනේ. උන්ට කල්යාණ මිත්‍ර ආශ්‍රය අවශ්‍ය නැහැ. පසේ බුදුරුන්ට යම් යම් මට්ටමින් කල්යාණ මිත්‍රත්ව ලැබිලා තියෙනවා. පැවිදි කරවලා, සිල් දීලා, සමාධි උපදවන්න උපකාර කරලා එහෙම තියෙන්නට පුළුවන්. නමුත් විදර්ශනා මාර්ගයේදී කල්යාණ මිත්‍රයෝ නෑ උන්ට. ධර්ම ශ්‍රවණයක් සිද්ධවන්නේ නෑ. එතකොට මේ යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ ඉගෙනගත් ධර්මයට අනුව පදනම් වෙලා නිවැරදි ආකාරයෙන් සිටීම. ශ්‍රාවකයන්ගේ යෝනිසෝ මනසිකාරය. මහා බෝධිසත්වවරුන්ගේ ප්‍රත්‍යේක බෝධිසත්වවරුන්ගේ අවසානාත්ම භාවයේදී එම නෑ. උන්වහන්සේලා තනියම හිතලා මේ ධර්ම මාර්ගය, නිවන් මාර්ගය තේරුම් ගන්නවා. ඒ තමයි ප්‍රඥා මහිමය. තනියම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමට සමර්ථ බව. ශ්‍රාවකයන්නේ අපි කොහොමද හිතන්නට ඕන? ශ්‍රාවකයෝ වන අපි ධර්මයේ ඉගෙනගෙන ධර්මයේ හිතේ දරාගෙන ඒ ධර්මයට අනුකූලව හිතන්නට ඕන. ධර්මයට අනුකූලව තීරණ ගන්නට ඕන. මේක තමයි මෙතන වැදගත් වෙන්නේ. ධර්මයට අනුකූලව හිතන්නට ඕනේ, ධර්මයට අනුකූලව තීරණ ගන්නට ඕනේ. මොකද්ද මේ යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ?
යම් කිසි ක්‍රියාවක් කරනවාද නැද්ද? දැන් මේක කළ යුතුද නැද්ද? මා කළ යුත්තේ කුමක්ද? මේ ආදී ලෙසට කල්පනා කිරීම. ඒක තව තැනක අපිට හම් වෙනවා සාත්තක සම්පජඤ්ඤය, සප්පාය සම්පජඤ්ඤය කියලා. මේ දෙක බොහොම සමානයි. යෝනිසෝ මනසිකාරයේදී කරන්නේ ඉගෙනගත් ධර්මයට අනුකූලව කල්පනා කරනවා. මේක කුසල්ද අකුසල්ද? මේක කළ යුත්තක්ද නොකළ යුත්තක්ද? මා මේක කළ යුතුද නැතිද? මේ ආදී ලෙසට කල්පනා කරනවා. ඊට පස්සේ ඒ ධර්මයට අනුව හිතනවා මෙසේ කළ යුතුයි, මෙසේ පින්කම් කළ යුතුයි, සිල් සමාදන් විය යුතුයි, භාවනා කළ යුතුයි. මේ ආදී ලෙසට මානසිකාරය කරනවා. ඒ වගේම ධර්ම කරුණු ගැඹුරෙන් හිතනවා. මේ නිසා තමයි කර්මයට විපාකයක් තියෙන්නේ. මේ නිසා තමයි මට උප්පත්තියක් තියෙන්නේ. මේ ආදී ලෙසට තමයි කෙලෙස් ප්‍රහාණය වන්නේ. දෘෂ්ටිය ඍජු කර ගැනීමෙන් හිතනවා. යෝනිසෝ මනසිකාර කරනවා. මනසින් කල්පනා කරනවා. විශේෂයෙන් ඔය යෝනිසෝ මනසිකාරයේ එන තැනක් තමයි දැන් ඔන්න අවස්ථාවක් ලැබ වෙනවා Tamanට. හිතා ගන්න. හොඳ වැදගත් ධර්ම දේශනාවකට යන්න තියෙනවා. ටීවී එකේ මැච් එකක් යනවා. දැන් මේ දෙකෙන් මොකද තෝරන්නේ? නැත්තම් මියුසිකල් ෂෝ එකක් තියෙනවා. අද කාලේ ලේසි. මැච් එක ලයිව් බලලා බණ බහනවා රෙකෝඩින්. ඒකත් පුළුවන් කමක් නැහැ. නෑ සමාජ ඉතින් මෙහෙම අවස්ථාවක් මේ දෙක සජීවී මේක එක අවස්ථාවයි තෝරගන්නට තියෙන්නේ. එක අවස්ථාවයි තියෙන්නේ. දානෙකට යන අවස්ථාවක් හිතන්න. දැන් බණ නම් රෙකෝඩින් එක අහලා පුළුවන්. බානෙට දැන් දානෙ කරන්න බෑනේ රිපීට් එකක්. දානෙ රෙකෝඩින් කරන්න බෑනේ. ඒක දාට යන්නට ඕනේ. දර කියලා කායිකව සම්බන්ධ වෙන්නට ඕනේ නැත්නම් මුදල් ටික යවන්න පුළුවන්. නමුත් කායිකව සම්බන්ධ වෙනකොට තමයි ඒකේ පින වැඩි. ගිහිල්ලා ඒක යෙදෙනකොට තමයි පින වැඩි. දැන් එතකොට මේ වගේ අවස්ථාවලදී කල්පනා කරනවා මොකටද යන්නේ මොකටද? දානේ දීමේ ප්‍රයෝජන. සංගීත සංදර්ශනයේ ප්‍රයෝජන. මම කියන්නේ ඒවට යන්න එපා කියන එක නෙවෙයි ගිහි අයට. නමුත් ඒ දෙකේ අවස්ථාවක් ලැබෙනකොට කවරක්ද වැඩිපුර ප්‍රයෝජන මට? කුමක් කිරීමෙන්ද මට සසරින් ඈතර වෙන්න පුළුවන්? කුමක් කිරීමෙන්ද මගේ ආධ්‍යාත්මික දියුණුව සිද්ධ වන්නේ? මේ මානසිකාරය සිද්ධ කරන්නට ඕන. මේ මානසිකාර කරනකොට අන්න ධර්ම ශ්‍රවණේහි ප්‍රයෝජන ඔබ හිතුවා නම් ඒක යෝනිසෝ මානසිකාරය. ධර්ම ශ්‍රවණය නොකිරීමේ දානයට සහභාගී නොවීමේ ආදීනව කල්පනා කරා නම් ඒ කරුණ වැටුණා නම් අන්න යෝනිසෝ මානසිකාරය. අනේ කමක් නැහැ ඊට වඩා මට වැදගත් මේ කාම දේහි නැත්තම් විනෝදෙහි යෙදීම මේක ඊට වඩා වැදගත් කියලා මේකට නැඹුරුව අපරාධ මේ අවස්ථාව මගහැරෙන අවස්ථාව මේක වටිනා අවස්ථාවක් කියලා අර සංගීතය ගැන තරංගය ගැන ඒකේ වටිනාකම හිතෙන්න පටන් ගත්තා. ඒකට නැඹුරුව කල්පනාව සිද්ධ වුණොත් අරකට වඩා අන්න ඒකට කියනවා අයෝනිසෝ මනසිකාරය. ගෙදරට යම් සතෙක් ඇවිල්ලා බාදයි කුරුමි සතෙක් මරුවා නම් ලේසි වැඩේ ඉවරයි මරුවා විසික් කරා. අතනදී අල්ලගෙන ගිහිල්ලා පැත්තකින් තියලා ලොකු මහන්සියක් වෙන්නට ඕන. මේ වෙලාවේදී සතාගෙන් මරලා හරි නිදහස් වීම කරදරයක් නෑ මට වැඩ ටික කරගන්න යන්න පුළුවන් කියලා හිතුණා. අන්න අයෝනිසෝ මනසිකාරය. නෑ සීලය රැකගෙන මෙතනදී මම කරන්නට ඕනේ සීලයත් රැකගෙන සතාවත් රැකගෙන මගේ ජීවිත පිරිසුදු කර ගැනීම කියලා හිතනවා නම් මෙන්න යෝනිසෝ මනසිකාරය. මේ විදිහට ඒ අවස්ථාවේදී පතයට අනු නිවැරදි ක්‍රමයට සත්‍යයට අනුකූල වෙන විදිහට මානසිකාරය සිද්ධ කරනවා නම් ඒකට කියනවා යෝනිසෝ මානසිකාරය. ඔය අයෝනිසෝ මානසිකාරය කියනකොට වැරදි වැඩ කරන්න හිතීමත් වැරදි සංකල්පනා හිතීමත් එනවනේ අපිට සබ්භාසව සූත්‍රයේදීනේ වැරදි ලෙස මානසිකාර කිරීම නිසා තමයි මිත්‍යා දෘෂ්ටියටපත් වෙන්නේ. ආශ්‍රවයන් නැති කරගන්නේ. වැරදි අදහස් වල සක්කාය දිට්ඨියටපත් වන්නේ. ඒ නිසා
ඒ යෝනිසෝ මනසිකාරේ අයෝනිසෝ මනසිකාරේ කියන එක ඊටාම පුළුල් මාතෘකාවක්. යම් කිසි වැඩක් කරන්න යනකොට මේ වැඩේ කිරීම නිසා මට සිද්ධ වෙන ප්‍රයෝජනය, ලාභය, පාඩුව, ගුණේ දියුණුව, ගුණේ පිරිම මේක කල්පනා කරන්නට ඕනේ. ඒක නිවැරදි ලෙස හිතන්නට ඕනේ. දැන් කවුරු හරි මිනි මරලා සල්ලි හොයනවා නම් එයාට හිතෙනවා නෑ මම මේ ධනය හොයලා මේ විදිහේ සැප විඳිනවා. මේ විදිහේ තැනකටපත් වෙනවා. ඒක නිසා දරු පාලට නඩත්තු කරන්න යන්නට ඕනේ. ඒ නිසා ඔහු මොකද කරන්නේ? ඒක සාධාරණීය වෙන්න හිතනවා. මේක තමයි අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. එයාට කියයි කරුණාකාර මම හිතපු නිසා මේක කරේ. ඔහුට තේ හේතු මොකද හැමෝම කරන්නේ යම් කිසි හේතුවක් උඩනේ. යම් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ, යම් කිසි ඉලක්කයක් ඇතුවනේ ඕනම දෙයක් කරන්නේ. ඒක සාධාරණීකරණය කරන මේ නිසා මම කරා. නමුත් නීතියේ ඉදිරියේ ඒකට අවස්ථාව නැහෙනි. මිනි මරුවා නම් මිනි මරුවා. ඒ වගේ තමයි කර්ම න්‍යායේදී ඔබ වැරදි විදියටද හරි විදියටද හිතුවේ ඒ වෙලාවේ මට දැනුම තිබුණේ නැහැ. ඒ වෙලාවේ නිවැරදි ධර්මඥානෙ තිබුණේ නැහැ. කල්යාණ මිත්‍රයා හමු වුණේ නැහැ. ඒව එකක් අත දාලා නැහැ. හිතුවේ හරි ක්‍රමයටද හිතුවේ වැරදි ක්‍රමයටද කියලා බලපාන. එහෙනම් මතක තියාගන්න මේ හරි වැරදි සිතීම් දෙක තීරණය වන්නේ ලෝකයෙහි පවතින ධර්ම න්‍යාමයේ අනුව. ඉදප්පච්චයතා පටිච්ච සමුප්පාදයේ අනුව. ඒක ධර්ම න්‍යාමය, ධර්මතාවය, හේතුඵලය, ක්‍රියාත්මක වෙන ක්‍රමය. ඔබ දැනුම සහිතව හිටියත් නැතිව හිටියත් මුලා වෙලා හිටියත් සත්‍ය තේරුම් අරන් හිටියත් මොන ක්‍රමයෙන් හරි බෞද්ධයෙක් වුණත් අබෞද්ධයෙක් වුණත් වැරදි ක්‍රමයට හිතලා අයෝනිසෝ මනසිකාරයේ සිද්ධ කරලා වැරදි දෙයක් සිද්ධ කළොත් කර්ම විපාකෙ හම්බ වෙනවා. ඒ වගේම බෞද්ධයෙක් නොවුණත් හරි විදියට හිතලා හරි දෙයක් කරලා හොඳ වැඩක් සිද්ධ කළොත් ඒකට සැප විපාකෙ හම්බ වෙනවා. මේ ධර්ම න්‍යාමයේ ලෝකේ ක්‍රියාත්මකයි. ඒක අවබෝධ කිරීම තමයි තථාගතයන් වහන්සේ සිද්ධ කරන්නේ. තථාගතයන් වහන්සේ සිද්ධ කරන්නේ ඒකයි. අනිත්‍යතාවය කියන්නේ ධර්මතාවය. දුක්ඛතාවය අනාත්මතාවය ධර්මතාවය. රහත් වෙනකොටත් කරන්නේ මේ ධර්ම න්‍යාම අවබෝධ කර ගැනීම. ඒවා තේරුම් ගැනීම. ඒකයි මේ සිද්ධ කරන්නේ. ඒක අවබෝධ කරගත්ත කෙනා දන්නවා මනුස්ස ලෝකෙ විතරක් නෙවෙයි දිව්‍ය බ්‍රහ්ම තලවල පවා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණත්‍රය නොඅඩුව තියෙනවා. ඒ නිසා මොන භවයේ ලැබුවත් දුකින් මිදීමක් නැහැ කියන එක තේරුම් ගන්න තියෙනවා. ඒ නිසා රහත් වෙනවා කියලා කියන්නේ මාර්ගඵල ලැබනවා කියන්නේ අර සත්‍ය ධර්මතාවයේ න්‍යාමයේ තේරුම් ගැනීම. සත්‍ය තේරුම් ගැනීම. ධර්ම න්‍යාමයේ තේරුම් ගැනීම. එතකොට මේ යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කියන එක තීරණය වෙන්නේ ලෝකේ පවතින ධර්ම න්‍යාමයට කොතෙක් දුරට මේක අනුකූලද කොතෙක් දුරට මේක අනුයාතද සමපාත වේද කියන න්‍යාමයේ උඩ ඒකට උපකාරකයි සත්‍ය ධර්මය. ඒකට උපකාරකයි සත්‍ය ධර්මය. දේශනා කරපු ආර්ය සත්‍ය නැත්තම් පටිච්ච සමුප්පාද දේශනාව, කර්ම විපාක දේශනාව, සත්‍ය දේශනා ටිකක් තියෙන්න ඕනේ. ඒ සත්‍ය දේශනා ලැබෙන්නේ සත්‍ය අවබෝධ කර කෙනෙක් නිසා, තථාගතයන් වහන්සේ නිසා. ඒකකට සම්බන්ධයි. තථාගතයන් වහන්සේ කල්යාණ මිත්‍රයා සත්‍ය අවබෝධ කරගෙන ඒක දේශනා කරනවා. ඒ බණ ටික අහලා ඒ සත්‍ය අපි තේරුම් ගන්නවා. මතක තියාගන්න සත්‍ය අසත්‍ය භාවය කියන එක හැමතිස්සෙම මනස එක්ක සම්බන්ධයි. මනස එක්ක සම්බන්ධයි. ඒකට කියනවා බටහිර දර්ශනයේහි mental propositional attitudes, mental content. විශේෂයෙන් mental content එක. අපි හිතනවා අපේ මනසින්, චෛතසික වලින්, සිත් වලින් ඒ වෙලාව අපිට අදහසක් හිතට එනවා. යම් අදහසක්. ඒකට කියනවා චිත්ත නිමිත්ත කියලා අපි ධර්මයේ. අදහසක් හිතට පැමිණෙනවා. බටහිර කියන්නේ ඒකට mental content කියලා.
මේ අදහස ලෝකේ පවතින දෙයත් එක්ක කොතෙක් දුරට සමපාතද නැද්ද කියන එක මත තමයි ඔබේ අදහස සත්‍යද අසත්‍යද කියලා තීරණය වෙන්නේ. හොඳට තේරුම් ගන්න. අපි දරනවා අදහසක්, අපි තේරුම් අරන් ඉන්නවා යම් දෙයක්, අපි යමක් ප්‍රකාශ කර සිටිනවා. එකෙන් යම් කිසි අදහසක් ගම්ම්‍ය වෙනවා. ඒ අදහස ලෝකයේහි පවතින න්‍යාමයේ සමග, පවතින දේ සමග කොතෙක් දුරට අනුයක් ගැලපෙනවද කියන එක මත තමයි ඔබගේ ප්‍රකාශනය සත්‍යද අසත්‍යද කියලා තීරණය වෙන්නේ. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ තත අවිතත අනඤ්‍ය තත කියලා. බුදුරජාණන් දේශනා කරපු සත්‍යය තත ඒ ලෙසටමයි. අවිතත එක බොරු වෙන්නේ නැහැ. අනඤ්‍ය තත එක වෙන ආකාරයෙන් යම්සේ දේශනා කරාද ඒ ලෙසටම පවතිනවා. ඒ නිසා ඒක සත්‍යයක්. ඒ පවතින සත්‍ය, ඒ සත්‍ය තේරුම් ගන්න අපි ධර්ම දේශනාව තුළින්. ඒ ධර්ම දේශනාව අනුව හිතනවා දැන්. තියෙන ධර්ම න්‍යායට අනුකූල වෙන විදිහට හිතනවා. දැන් වැදගත් මතන්න මේ යෝනිසෝ මනසිකාරයේ එන්නට නම් ධර්ම ශ්‍රවණයක් තියෙන්න ඕන. නිවැරදි ධර්ම ශ්‍රවණය. සද්ධර්මයක් ඇහෙන්නට. ඒ සද්ධර්මය ඇහෙන්නට නම් එක්ක ඒක අවබෝධ කරපු හෝ ඉගෙනගත්ත කල්යාණ මිත්‍රයා ඉන්නට ඕනේ. ඒක වැදගත්. සමේ සත්‍ය අවබෝධ කරපු කෙනෙක් මෙහි මුල කොහි හරි ඉන්නට ඕනේ මේ ගමන් මගේ. ඒ තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ තමයි සියල්ලේ මූලය. උන්වහන්සේ මුල් කරගෙන අපි මේ බණ කිව්වත් උන්වහන්සේ අවබෝධ කරගත්ත බණ පරම්පරා මුඛගතව ඇවිල්ලා ඒක තේරුම් ගන්න අපි මේ කියන්නේ. මේක අවබෝධ කරපු කෙනෙක්. ඒ තමයි මේ සියල්ලේ ප්‍රභවය. සුඛෝ බුද්ධානං උපාදෝ කිව්වේ ඒකනේ. බුදුවරුන්ගේ උත්පාදය, බුදුවරුන්ගේ අරිහත්ත්වයට පත්වීම, බුදුවරුන් කෙලෙස් කපල සම්මා සම්බුද්ධත්වයට පත්වීම සුඛෝ සැපයේ මූලය. හේතුව නෙමෙයි මූලය. යම් ලෝකෝත්තර ලෞකික සැප ලබනවා නම් ආධ්‍යාත්මිකව ඒ සියල්ලෙහි මූලය බුදුන්ගේ බුද්ධත්වය. ඒ සත්‍ය අවබෝධය. ඒ සත්‍ය අවබෝධයේ මත පදනම් වෙලා තමයි ඒ සත්පුරුෂයා ලෝකයට සත්‍ය ධර්මයේ දේශනා කරේ. ඒ සත්‍ය ධර්මයේ අහලා තමයි ඒ මත පිහිටලා අපි යෝනිසෝව මනසිකාරය සිද්ධ කරන්නේ. ඒට අනුකූල ලෙස මනසිකාරය සිද්ධ කරන්නේ. යෝනිසෝ මනසිකාරය anu නිවැරදි චින්තනය. ඒ යෝනිසෝ මනසිකාරයේදී හැමතිස්සෙම කුසලයේ ලෙස හිතනවා, අකුසලයේ ලෙස හිතනවා, කුසලයේ ආනිසංස දැනගන්නවා, අකුසලයේ ආදීනව දැනගන්නවා. මේක තමයි වෙන්න සිද්ධ වෙන්නේ. දැන් කල යුත්තේ මොකද්ද, නොකල යුත්තේ මොකද්ද? දැන් මේක කල යුතුද නැතිද? මේ කියන මනසිකාරය සිද්ධ වෙනවා. මේකට යෝනිසෝ මනසිකාරය. සැලසුම් කරනවා. මම අසවල් තැනට ගිහිල්ලා අහවල් කාලේ භාවනා කරනවා. ඒක සම්මා සංකල්පය. අහවල් දේවල් සිද්ධ කරනවා ආදී ලෙසට අපි හිතනවා. මේ සියල්ලම වැටෙන්නේ යෝනිසෝ මනසිකාරයට. ඥාන සංප්‍රයුක්තව කල්පනා කිරීම යෝනිසෝ මනසිකාරය. තව ක්‍රමයකට මේක විස්තර වෙනවා අභිධර්ම ක්‍රමයෙන්. ආවර්ජන සිත මනසිකාරය ලෙස දක්වලා ජවන සිතට పూర్වෙහි පහළ වෙන මනෝද්වාරාවර්ජන සිතේ තීරණ ගැනීම අනුව තමයි ජවනයේහි කුසල අකුසල භාවයේ තීරණය වන්නේ. කුසල අකුසල භාවයේ තීරණය වන්නේ. මනෝද්වාරාවර්ජන සිත ආවර්ජන කෘත්‍ය සිද්ධ කරනවා. හැබැයි ඒ වෙලාවෙම බොත්තපණයට කිට්ටු කෘත්‍යයකුත් එතන සිද්ධ වෙනවා. ඒකෙන් තීරණයක් කරගන්නවා. මෙසේද කියලා. ඒ ආවර්ජන ඒසයිගේ වීර්ය චෛතසිකය දෙනවා. ඒ ආවර්ජන සිතෙන් කරන්නා වූ තීරණ ගැනීම, කරන්නා වූ කෘත්‍ය ඒ සාමාන්‍ය කියන ආවර්ජන කෘත්‍ය කියලා. මොකද එතන තීරණයක් සහිත ආවර්ජනයක් සිද්ධ වෙනවා. පංචද්වාර වර්ජනට වෙනස්. ඒ ආවර්ජනය නිසා ඔන්න සිද්ධ වෙනවා මොකද්ද? කුසල අකුසල භාවය. ඒ නිසා ඒ ආවර්ජන සිතට යෝනිසෝ අයෝනිසෝ මනසිකාරය කියලා කියනවා. ඒ ආවර්ජන සිතට. පංචද්වාරාවර්ජන සිතට කියන්නට පුළුවන් අර
මොකේද ඉන්ද්‍රිය සංවර සීලෙහි ගන්න පරයය අනුව. තවත් යෝනිසෝ අයෝනිසෝ මනසිකාරයක් අපිට හම්බ වෙනවා. ඒ තමයි විදර්ශනා භාවනා වඩනකොට යෝගාවචරයෝ සංස්කාර ධර්මියෝ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මෙනෙහි කරනවා. ඒ කරන හැම මෙනෙහි කිරීමක්ම පසු විදර්ශනා ඥානයන්ට ප්‍රත්‍ය වෙනවා. ඥානයට ප්‍රත්‍ය වෙනවා. භාවනාවට ප්‍රත්‍ය වෙනවා. ඒ නිසා పూర్ව ත්‍රිලක්ෂණ මනසිකාරයෝ යෝනිසෝ මනසිකාරය ලෙස හඳුන්වනවා. ඒක විදර්ශනා පරයය. මුලින් කිව්වේ සූත්‍රාන්ත පරයය. දෙවෙනි අර කිව්වේ අභිධර්ම පරයය. ඒක යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ කෙටියෙන් කීවොත් යම් කිසි දෙයක් කරන්නට අවස්ථාව එනකොට කාලය පැමිණෙනකොට මොනවත් නොකර ඉන්න වෙලාවක දැන් කරන්න මොකක් හරි දෙයක් කරන්නට නැඹුරු වෙනකොට තමන් ඒ දේ කරනවාද නැද්ද කිරීමේ ප්‍රයෝජන ආනිසංස නොකිරීමේ ආදීනව කිරීමේ ආදීනව ආදී මෙනෙහි කරලා මේක කළ යුතුයි නොකළ යුතුයි ආදී ලෙසට කල්පනා කිරීම යෝනිසෝ අයෝනිසෝ මනසිකාරය. ඒ වගේම අපි කල්පනා කරනවා ධර්මයට අනුකූලව මේක කුසල් අකුසල් තියෙන්නේ මේ නිසා කර්ම රැස්වන්නේ මේ නිසා පුනරුත්පත්තියක් සිද්ධවන්නේ මේ නිසා මේ ආදී ලෙසට ඉගෙනගත් ධර්මයන් හිත තුළ නැවත නැවත මනසිකාර කරමින් ඒවායේ සත්‍යතාවය තේරුම් ගන්නවා. ඒ වගේම හරි නියමාකාරයෙන් මනසිකාරයක යෙදෙනවා. ඒක උපකාර වෙනවා සම්මා දිට්ඨියට සහ ඉදිරි සියලු කුසල් සිද්ධ කර ගැනීමට. නිසා මේ යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ නියමාකාරයෙන් කල්පනා කිරීම, නියමාකාරයෙන් තීරණ ගැනීම, හරි තීරණ ගැනීම, හරි ඩිසිෂන් මේකින් බව. ඒක ලෝකය පිළිබඳව හරි තීරණ ගැනීම වෙන්න පුළුවන්. Taman සිදු කරන්න යන කර්මයන් පිළිබඳ හරි තීරණ. ඒක තව ක්‍රමයකට කිව්වොත් තමන්ට ලැබෙන අරමුණු සම්බන්ධයෙන් නිවැරදි ලෙස හිතීම සහ කරන්න යන ක්‍රියා සම්බන්ධයෙන් නිවැරදි ලෙස තීරණය කිරීම. කායිකව වාචිකව මානසිකව මම මේ සිද්ධ කරන්න යන ක්‍රියාවෙන් ආදීනව ආනිසංස හොඳට තේරුම්ගෙන කිරලා මැනලා කල්පනා කිරීමත් ඒ වගේම තමන්ට ලැබෙන අරමුණු සම්බන්ධයෙන් මේවා ඉෂ්ටද සුබද ආදී ලෙසට අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ලෙසට ඒවායේ තියෙන සත්‍ය අසත්‍ය භාවයේ අනුව කල්පනා කිරීම සිටීමත් යෝනිසෝ මනසිකාරය.